මත්ද්‍රව්‍ය කිව්ව ගමන්ම ඒ දවස්වල අනිත් පැත්තෙන් ඇයි පොලිසිය ක්‍රියා කරන්නේ නැත්තේ කියලා. ඒත් එක්කම පොලිසිය ක්‍රියා කරනකොට අපිට තිබුණේ දේශපාලන සම්බන්ධය කොහොමද නවත්ව ගන්න කියලා. මම හිතන්නේ අපිට අද ඒ බාධාව නැහැ. දේශපාලන සම්බන්ධයක් තියෙන මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් නැහැ ලංකාවේ. ඒක ලොකු දැනට තියෙන දේශපාලන අධිකාරී බලයේ තියෙන දේශපාලනයේ අධිකාරියත් එක්ක දේශපාලන සම්බන්ධයත් එක්ක මත්ද්‍රව්‍ය ව්‍යාපාරම සම්බන්ධ නැහැ. ඒ සම්බන්ධ වුණා යම් සම්බන්ධයක් තියෙනවා නම් ඒ සම්බන්ධතාවටත් බාධාවක් නැහැ ඒ වැටලීම් කරන්න. ඉතින් මේ වන විට පොලිසිය හඳුනාගෙන තියෙනවා මේක මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය මත්ද්‍රව්‍ය අල්ලලා අධිකරණයට ගෙනල්ලා නඩුව අහලා ඒ වැඩිකාරයෝ දඬුවම් දීමෙන් පමණක් නෙවෙයි විනාශ කරන්න පුළුවන් නැත්නම් අඩු කරන්න පුළුවන්. එහෙමනම් මේ සැපයුම අඩු කරනවා වගේම ඉල්ලුම අඩු කරන ක්‍රමවේද අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවලදී ගරු ජනාධිපතිතුමා ඒ වගේම ගරු අමාත්‍යතුමා පැහැදිලි කරාට පස්සේ ඒ සම්බන්ධයෙන් කමිටු 5ක් ක්‍රියාත්මක වෙනවා. ඒ කමිටුවේ ප්‍රධාන කමිටුවක් නැත්නම් මෙහෙයුම් කමිටුව විදිහට මගේ සභාපතිත්වයේ තවත් රාජ්‍ය ආයතන 10කට ආසන්න ප්‍රමාණයක ඉහළම අධිකාරියත් එක්ක මේ මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කරන්න අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම තමයි මේ කටයුතු සම්පාදනය කරන්න ඒ වගේ ඒ ප්‍රතිඵලදායී බව මනින්න අපි ක්‍රමවේද හදලා තියෙනවා. ඒ වගේම තමයි මේ සෑම රාජ්‍ය ආයතනයකම වගකීම සහ වගවීම මේ වනිට හඳුන්වලා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මේ වෙනදට වඩා ඊටමත්ම සහයෝගයෙන් සහභාගීත්වයේ ඊටමත්ම ප්‍රතිඵලදායී විදිහට අපි අද වන විට මෙහෙයුම් ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක වෙමින් පවතිනවා.